අද අපි කාලා බලන්න යන්නේ මෙන්න මේ ඔයගොල්ලෝ හැමෝම දන්න ප්‍රියා කොත්තු බ්‍රෑන්ඩ් එකේ කොත්තුවක්. ඉතින් අපි දන්නෙත් නෑ මෙයා අපේ මේ ගමට අල්ලපු ගමේ ඉඳලා තියෙන්නේ. ඉතින් අද අපි කාලා බලමු ගිහිල්ලා. සල්පිටිය පාර ඔන්නතර ප්‍රාදේශීය සභා පත් දෙක තියෙනවා. මෙන්න මෙතන තමයි තියෙන්නේ ප්ලේස්. මේ සී ෆුඩ් එක තියෙනවා කිලෝ 1.353 නෑ මම හිතන්නේ මේ මික්ස් එක මේක තමයි සී ෆුඩ් එක. මේක සී ෆුඩ් එක. පොඩ්ඩක් පිටේරුණා. කිට් තියෙනවා කිලෝ 1 300 කට කිට් වෙන්න තියෙනවා ඒකේ. දැන් කාලා බලමු. ටික වැඩි පොඩක් දෙල්ලුණා. සී ෆුඩ් එකෙන් දෙදුම මුලින් ඒක ඇරලා පෙන්න. මේවා තියෙන ලොකු පෝෂන් එකක් තියෙනවා. මේක 1000යි වෙන්නේ සී ෆුඩ් එක ගත්තත් අර ගත්තත් රිසොට්ටයි නාන්න දාලා තියෙනවා. පොඩි දෙපැත්තට දාගන්න. මේක අතර දාන්න මේ සී ෆුඩ් එක. අපි ඊළඟට අනිත් එක ඉන්නේ. මේක මොකද මික්ස්ද? මික්ස් වගේ මේක. ඔව් මික්ස් එක නෑ නෑ මික්ස් කියන්නේ ඒක ඔක්කොම ටික තියෙන එක. මික්ස් එක. මේකෙන් හැන්දි දෙක. ඔන්න මේක මික්ස් එක මේක සී ෆුඩ් එක. ඉතින් අපි කාලා බලමු මේ අතරම ඒ ඉස්සුණක් මේ නිකන් හොඳ ඉස්ස එක කියන්නේ පරණ වෙච්ච එහෙම එකක් නෙමෙයි අලුත් මිස්සෝ දාලා හදලා තියෙන ගොඩක් හොඳ පෝෂන් එකක් තිබ්බා. ඒ කියන්නේ ඉස්සොත් ගොඩක් තිබ්බා ඒකේ. අපි මේ මික්ස් එක කාලා බලමු. මික්ස් එකේ මම චිකන් ඇඩ් වෙනවා ඒකට. සෝයා සේවත් තියෙනවා. රහයතර මේක. දෙක ගැන වෙන වෙනම කියන්න. දෙකම රහයි. වඩාත් රස මොකක්ද? වඩාත් රස කියන්න බෑ. ඒ කියන්නේ එකක චිකන් තියෙනවා අනිත් එක සී ෆුඩ් විතරයි තියෙන්නේ. ඉතින් ඒක ඒ දෙක ආවෙනික රසවල දෙකක් තියෙන්නේ. මේ ඒකයි මේ වැඩිම දේ තමයි පෝෂන් එක. ඒ කියලා 10කට සෑහෙන ලොකු පෝෂන් එකක් දෙනවා මික්ස් රයිස් එක. ඉතින් ඒක සෑහෙන වටිනවා සී ෆුඩ්ුත් එහෙමයි. ඒ දෙකම 1000යි වෙන්නේ. මේ අපිට චිකන් එක නම් අහන්න බැරි වුණා. අපි ඊළඟට චිකන් එකත් කාලා බලමු. මේ තව කොත්තු තියෙනවා. ඒ වගේම බයිට් පරාටේ අරෝමේ බිත්තර රොටි ඒවත් තිබුණා. ගොඩක් රහයි සාධාරණව කන්න පුළුවන්. පොල් ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම මේ ලෝකෙම දන්න චරිතයක් ඒ වගේම තමයි අපේ ගමේ කොල්ලෙක්. අනිවාර්යෙන් ඕගොල්ලොත් යන්න. හැබැයි ටිකක් වෙලා ඉන්න වෙනවා. ටිකක් කවුන්ට් ඔව් සෙනග හිටියාද. ඔයාලා නම් කලින් සල්ලි දීලා පස්සේ ආදලා තියන්න කියලා යන්න. මේ රේට් කරන්නේ කීයක් දෙන්න පුළුවන්? 10න් ගෙලින්ම 10ක්ම දෙනවා මේකට නම්. ඒක රහයි. අතර රසයි. බොරුවට නෙමෙයි අතරම රහයි. අපි ගමේ මේක මේ සල්ලි ගෙවලා කරපේක නෙමෙයි හොඳේ. ඔව් සල්ලි දුන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැ අපි හොරෙන් ගිහින් අරන් ආවා. අපි දන්නවත් දන්නෙත් නැහැ. අපි ආල්ලපු ගමේ වෙන්තර ඉන්නේ. මේ ඉතින් කාලා බලන්න. සතුටුයි. ලෝකෙම දන්න චරිතයක් කියලා තියෙන දැන්. ඕගොල්ලොත් ඉතින් අනිවාර්යෙන් කාලා බලන්න. එහෙනම් ගිහිල්ලා ඉන්න. ඊළඟ දවසෙත් මේ වගේ අලුත් වැඩකින් හම්බෙමු. ෆලෝ කරලා තියාගන්න අනිවාර්යෙන්ම.